අනිත් එක තමයි ආදරය කියන තැනදී විශේෂයෙන්ම තියෙන ඕන දෙයක් තමයි එකිනෙකාට තියෙන ගෞරවය. මේ ගෞරවය සහ අනිකාගේ හැඟීම් වලට ගරු කරන එක වගේම අපි මේ දේවල් දැනගෙන අපි මේ දේවල් අපි කියමුකෝ දැන් ආදරය නිසා කෙනෙක් තමන්ගේ ජීවිතේ ගන්න තීරණ ඒ වගේ වැදගත් දේවල් වෙනස් කරන්න හේතුවක් වෙන්න ඕන නැහැ. අපි සාමාන්‍යයෙන් වෙනස් කරන්න උත්සාහ කරනවානේ හැම වෙලේම ගොඩාක් තැන්වලදී දකින්නේ මේ වගේ ප්‍රශ්න. ඉතින් ඒක තමයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නේද? දැන් අපිත් එහෙම කැමති නැහැ. ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ නේ. හැබැයි වෙන්නේ ඔය වගේ අනවශ්‍ය ලෙස මෙහෙයවීම කරන්න යද්දි. ඉතින් අර අපි ආදරය කරන කෙනාට ගරු කරනවා නම් එයාගේ කැමැත්ත ආසාවල් දේවල් අපි මෙහෙමයි. අපි ආදරයේදී අර A B C කියන පාරවල් තුන ගත්තොත් එහෙම ආදරවන්තයා A පාරේ යනවා වෙන්න පුළුවන්, ආදරවන්තිය B පාරේ යනවා වෙන්න පුළුවන්. හැබැයි අපි ඉස්සරහට දෙයක් ප්ලෑන් කරනවා නම් අපේ ආදරය අපි දිනාගෙන අපි මේ තැනට යනවා කියන තැන ඉන්නවා නම් අපි හැම වෙලෙම බලන්න ඕනේ මේ C කියන පාර මොකක්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න. දෙන්නට එකතු වෙලා යන්න පුළුවන් පාරක්. ඒ කියන්නේ දෙන්නට එකතු වෙලා. ඒ කියන්නේ මම විදියටත් නෙවෙයි, එයා විදියටත් නෙවෙයි. හැබැයි අපි දෙන්නට කම්ෆර්ටබ්ලි යන්න පුළුවන් පාත් වේ එක මොකක්ද?